ආයිබුවන් හැමෝටම අදත් මාත් එක්ක එතේරියම් ක්‍රිප්ටෝ chart එක ඇනලයිස් කරන්න සහ දෙසැම්බර් 17 වෙනිදා කොහොමද එතේරියම් මාකට් එකේ අපි 4 hour time frame එකේ levels වලට මාකට් එක රියැක්ට් කරේ කොහොමද අපි ට්‍රේඩ්ස් ගත්තේ කියලා බලමු. දෙසැම්බර් 17 මෙතන මෙන්න මේ මම නිල් පාටේ ඉරක් හදලා තියෙන. එතනින් තමයි මම ඩේ එක පටන් ගත්තේ. ඊට කලින් දවසේ ට්‍රේඩ් එකක් රන් වුණා. ඒ ට්‍රේඩ් එකෙන් පස්සේ මම බලන් හිටියේ මාකට් එකේ කොයි විදිය රියැක්ෂන් එකක් දෙයිද කියලා. ඔයාලා දන්නවා මම ට්‍රේඩ් කරන්නේ දැන් අලුතෙන් 3 minute chart එකේ 3 minute chart එකේ මම බලන් හිටියා මේ කිසිම level එකකට. ඒ කියන්නේ මාකට් එක මේ level එකේ කලින් දවසේ ටච් කරාට පස්සේ ඊළඟට අනිවාර්යෙන් මාකට් එක අපි බලන්නේ මේ level එක කොහොමද කඩන් යනවද නැත්නම් මේ level එක උඩට යනවද කියලා. බලන් හිටියා කිසිම level එකක් කිසිම ටච් එකක් දුන්නේ නැහැ. අතට මේක ප්‍රධානම හේතුව මේ level දෙක අතර තියෙන දුර වැඩිකම. ඒත් ඉතින් අපේ ස්ට්‍රැටජි එකේමයි වැඩ කරන්නේ. මම බලන් හිටියා. හැබැයි ලස්සන මූව් එකක් දුන්නා. මේ level එකත් කඩලා ඉවර වෙලා මේ level එකකින් මාකට් එක රිවර්ස් උනේ නැහැ. ඒත් එක්කම උඩ level එකටත් ගියා. මෙතන ලස්සන ට්‍රේඩ් ඔපචුනිටි එකක් තිබුණා. හැබැයි ට්‍රේඩ් එක එක්සිකියුට් වුනේ නැහැ. ඔයාලට තේරෙනවා මේ අන්තිමටම හැදුන බුලිෂ් කැන්ඩල් එක මෙන්න මේ කොළ පාට කැන්ඩල් එක ක්ලෝස් කරා. මෙන්න මේ රතු පාට කැන්ඩල් එකේ නෙමෙයි ක්ලෝස් කරේ. මෙන්න මේ ලොකු bearish candle එකෙන් මෙන්න මේ bearish candle එකෙන් තමයි මේ ක්ලෝස් කරේ. මේ ක්ලෝස් කරත් එක්කම මම මගේ short entry එක පල්ලෙහාට ඒ කියන්නේ මාකට් එක පල්ලෙහාට යයි කියලා ඉවර වෙලා මාකට් එක මෙතන දැම්ම entry එක මෙතන දාලා තිබ්බට මේක trigger වුණේ නැහැ මාකට් එක මේ level එකට යන්න කලින්. ඒ නිසා මේ trade එක ගන්න පුළුවන් trade එකක් නෙවෙයි. ඊට පස්සේ මම බලන් හිටියා කොහොමද මේ level වලට මාකට් එක react කරන්නේ කියලා. ලස්සන රියැක්ෂන් එකක් දුන්නා මෙන්න මේ level එක. ඔයාලට පේනවා මේ අන්තිමටම හැදුන bearish candle එක ගත්තා මෙන්න මේ bearish candle එකෙන් මේකේ low එක මේ bearish candle එකෙන් ගත්තා. මේ bearish candle එකේ open එක මෙතන. ඒ open එක මෙන්න මේ හැදුන ලස්සන bullish candle එකෙන් ගත්තා. ඒකත් එක්ක මම market එකට enter වුණා. ලස්සන trade එකක් ලන් වුණා. මෙතන 2.5 RR එකක් මෙතන play වුණාට ඇත්තටම market මේ trade එක 1.5 වලින් close වුණා. මම ඇත්තටම බැලුවේ මේක 2.5 නගා යන්න තිබ්බ ට්‍රේඩ් එකක් කියලා අතරම යන්න තිබ්බා. හැබැයි ඔයාලා දන්නවා මම 1.5 ටච් වුණ ගමන් මගේ ස්ටොප් ලොස් එක ගේනවා මගේ එන්ට්‍රි පොයින්ට් එකට. ඒකත් එක්ක මේ ට්‍රේඩ් එක 1.5 RR එකක්. ඒ කියන්නේ ඩොලර් 112.5ක් එක්ක ට්‍රේඩ් එක ක්ලෝස් වුණා. ඒත් එක්ක මාකට් එක මෙතනින් උඩට ගිහිල්ලා ඉවරලා මේ ලෙවල් එකේ ටච් වුණේ නැහැ. ඊට පස්සේ දවස් ඉවරුණා. එතකොට අපිට අත්‍තරම දවසට ගන්න පුළුවන් ට්‍රේඩ් දෙකක් අපි try කරන්න හැදුවට එක ට්‍රේඩ් එකයි ගත්තේ. ඒ ට්‍රේඩ් එකෙන් ඩොලර් 112.5ක් හම්බුණා. දවසේ කියන්නේ ප්‍රොෆිටබල් දවසක්. වැඩි ට්‍රේඩ්ස් ගන්න උනේ නැති වුණාට අපේ ස්ට්‍රැටජි එක අනුව අපි අප් වෙච්ච දවසක්. ඔයාලා දන්නවා මම කලිනුත් කියලා දිනවා මම ට්‍රේඩ් කරන්නේ ඩොලර් 5000 account එකකින්. එතකොට ඒ account එකේ මගේ risk එක ඇවිල්ලා ඩොලර් 300ක් 1.5 ගියාට පස්සේ මම half close කරනවා. එතකොට මට ඩොලර් 112.5ක් හම්බ වෙනවා. ඊටු ටික ක්ලෝස් කරාට පස්සේ ටෝටල් එක TP1 එකේ TP2 එකේ ඩොලර් 300ක් 1 to 2 RR ට්‍රේඩ්ස් තමයි ගන්නෙ. හැබැයි රිස්ක් එක මැනේජ් කරන්න මම 1.5 වලින් ට්‍රේඩ් එකෙන් භාගයක් ක්ලෝස් කරනවා. මේ මත අපේ දෙසැම්බර් 17 වෙනිදා ට්‍රේඩ්ස් Ethereum crypto market එකේ වැඩ කරේ. ඔයාලටත් පුළුවන් මේ විදිහටම 4 hour chart එකේ මෙන්න මේ reversal points කලින් ඒ කියන්නේ ඔයාලට පේන මම ඔක්කොම මේ lines එකේ තියෙන මෙන්න මේ swing එකේ reversal points වලට තමයි මම මේ lines එකේ තියෙන්නේ. මේ lines වලදී කොහොමද market එක react වෙන්නේ කියලා තමයි මම මේ trade කරන්නේ. ඔයාලටත් පුළුවන් මේ විදිහටම lines ටික market එකේ අදගත්තා නම් මේ market එක කොහොමද මේ lines වලට react කරන්නේ කියලා බලලා trades ගන්න. මේ වගේම හෙටත් දෙසැම්බර් 18 වෙනිදා Ethereum market එක කොහොමද මේ වැඩ කරේ ඒකත් එක්ක අපි කොහොමද අපේ trades ටික ගත්තේ කියලා දැනගන්න මාත් එක්ක market එක කියවන්න හෙටත් එකතු වෙන්න මේ වගේ වීඩියෝ එකකින්